අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මගේ අනුරාධපුර ගිය වීඩියෝ එකක්. ඒකත් මම ලංකාවට ගිය වෙලාවේ හොලිඩේ එකේදී අපි ගියා හවස ශ්‍රී මා බෝධිය වන්දනා කරන්නත් රුවන්වැලි සෑය වන්දනා කරන්නත්. ඉතින් මම ප්‍රථම වතාවට තමා හවස අනුරාධපුරයට ගිහින් රැයට ඒ සිද්ධාස්ථාන දෙක වන්දනා කරගන්න ගියේ. ඉතින් මාත් එක්ක ගියේ මගේම ආදරණීය සහෝදරයන් ඒ වගේම ආදරණීය ඉහෙලියන් ඒ කට්ටියත් එක්ක. ඉතින් ඒගොල්ලොත් හැමෝම කිව්වා ඒගොල්ලෝ ගොඩක් අයම රැයට වන්දනා කරන්න ගිහින් තියෙන්නේ මේ මාත් එක්ක ගියේ ප්‍රථම වතාව තමයි. ඉතින් මගේ පිටරට ගත කරන යහළු ඉහෙලියන් මෙහි ඉන්න හැමෝම ලංකාවට ගියාම තමන් ලංකාවේදී ගමනක් බිමනක් යනකොට තමන්ගේ අයත් එක්ක යන්න හරිම කැමතිනේ. ඉතින් ඒ අත්දැකීම හරිම සුන්දරයි කියලා ඔයගොල්ලොත් දන්නවනේ. ඉතින් මගේ වීඩියෝ එකත් මම මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ මට ලැබුණු මේ සුන්දර අත්දැකීම. ඉතින් මේ වගේ අත්දැකීම් හැමදාම ලබා ගන්න තියෙනවා නම් අපි කවුරුත් වාසනාවන්තයි. ඉතින් බලන්නකෝ අපිත් අනුරාධපුරේ ගිහින් කොහොමද අපේ කටයුතු ටික හොඳින් කරගෙන අපි ආරක්ෂාකාරීව ආවි කියලා. ඉතින් මේ වාහනේ මගේ සහෝදර මල්ලි කෙනෙක් එයාගේ ජොබ් එකට කරන්නේ ටුවරිසම්මයි. ඒ වාහනේ අපි යාට කලින්ම කියලා බුක් කරලා අපිව ඉතාම හොඳින් ආරක්ෂාකාරීව ගමන ගිහින් එක්කන් ආවා. ඉතින් මේ මල්ලිටත් මම මේ වෙලාවෙත් thank you කියනවා. ඉතින් අපි බලමු කොහොමද අපේ ගමන අපි හොඳින් කරගත්තේ කියලා. මේ වීඩියෝ එක වෙනතුරු ඔයගොල්ලොත් බලන්නකෝ. අපි අනුරාධපුරයට එනකොට හවස 4 විතර වුණා. ඉතින් අපි හවස 4ට තමයි ඇත්තටම ලන්ච් එක ගත්තේ. ඇඹුල කියලා අනුරාධපුරේ තියෙන ඇඹුල රෙස්ටුරන්ට් එකෙන් ගත්තේ. ඇඹුල ගැන ඇත්තටම කියන්න ඕනේ. ඒක ඉතාම පිරිසිදුව තියෙන තැනක්. ඒ වගේම අපි 4ට ලන්ච් එකට එතෙන්ට ගියත් අපිට කෑම ගොඩක් වර්ග තිබුණා සිලෙක්ට් කරලා ගන්න. ඉතින් තමන් කැමති නම් වෙජිටේරියන් තමන්ට ඕන විදිහට ගන්න තියෙනවා. ඉතින් අපි ගොඩක් අය අපි සිද්ධාස්ථාන වන්දනා කරන්න ආව නිසා අපි හැමෝම වගේ වෙජිටේරියන් තමයි අපි එදා කෑම වේල ගත්තේ. ඉතින් ඒගොල්ලොත් අපිට හොඳ කෑම වේලක් දුන්නා. Okay. අපි අනුරාධපුරේ නමාතැන් ගත්තේ අවට තියෙන ගෙදරක්. ඉතින් අලුත් විදිහට හදපු ඉතාම හොඳ ගෙදරක්. අපිට රූම්ස් වලදී ඉඳන් AC තිබුණා, බාත්රූම් හැම එකක්ම ඉතාම පිරිසිදු ඉතාම හොඳයි. ඉතින් මට ඇත්තටම තැන මතක නැහැ. නමුත් මමත් සර්ච් කරලා තමා ගත්තේ මේ බුක් කළේ මෙහි ඕස්ට්‍රේලියාවේ ඉඳලම යන්න කලින්. ඉතින් ශ්‍රී මා බෝධිය වන්දනා කරන්න රුවන්වැලි සෑයට දෙකටම ඉතාම ළඟ තැනක්.
අපි රාත්‍රී කෑම තෝසේ තියෙන තැනකට ගිහින් එතනින් කෑම ගත්තා. එතනත් හොඳයි. ඊට පස්සේ අපි නවාතැන් ගත්ත නිවසට ගියා. කවුද අද ගමන ගැන කියන්නේ මොනවා හරි දෙයක් කියන්න තියෙනවද? මොනවද කියන්නේ? ගමන හොඳයි. අපි ගොඩක් පින් කරගත්තා. ඔයාලට ගොඩාක් පින් අපිට වෙන්නේ උවට. මේ කවුද? ජීවිතේ පළමු වතාවට රුවන්වැලි මාසයේ මේ විදියට වෙන්නේ ඔයා හින්දා. මල්ලි කියන්න. මට කියන්න දෙයක් නෑ. මට තියෙන මේ විදිහට කන්නට විමලේ අයියා මොනවද කියන්න දෙන්නේ? මට කියන්න තියෙන ඉතින් ලොකු පිනක් කරගත්තා. ඒ වගේම ඉතින් ලොකු ආනිසංස ලබා ගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයා මොනවද කියන්නේ? අපි ඉතින් ලොකු පිනක් අපි ගත්තේනවා. ඔයාට මේ ලොකු පිනක් කියලා මම කියනවා. මට නින්න ලොකු වතුරක්. තරතයි මොනවද කියන්න තියෙන්නේ? කියන්න මොනවා හරි. කියන්න. අපි ඉතින් ආව වන්දනා කරගත්තා. හිසේ හැටියට හොඳට වැන්දා කෙරුවා. කිසිම කරදරයක් නැතුව. ඉතින් හොඳ වෙලාවක් ගත කරලා හොඳට කාලා දීලා සතුටින් ඉතින් යන්න තමයි ලැහැත් වෙන්නේ. නංගිට ඉතින් ගොඩාක් පිං. එහෙම එපා ඔයගොල්ලෝ හැමෝටම පිං. ෆයිනල් නිලියට. හැමදාම ආදරේලු. හැමෝටම නිරෝගිමත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝ එකකින් ඉතාම ඉක්මනින් හමු වෙමු.